ජීවිතේ එක එක ප්‍රශ්න එනවනේ. ඔයාලට නෙමෙයි අපි හැමෝටම ප්‍රශ්න එනවා පුතේ. හරිද? ඒ මොන ප්‍රශ්නේ ආවත් ඔයාලට ඔයාලගේ යන ගමන නවත්තන්න බෑනේ. ඔයාලා යන ගමන නවත්තන්න බෑ. ඒ යන ගමන නවත්තන්නේ නැතුව යන්න ඔයාලට තියෙනවා හරි අපූරු මෙතඩ් එකක්. හරි. ඒ තමයි මේ ගොයම් පැලේ හැසිරෙන විදිය. ඔයාලා දැකලා තියෙනවා මේ ගොයම් පැලේ පළදරන්න කලින් කියන්නේ අස්වැන්න එන්න කලින් බොහොම ඍජුව ඉන්නවා දැකලා තියෙනවා. අන්න ඒ වගේ පුතේ ඔයාලා ගොඩ නැගෙන කාලේ බිස්නස් එකක් කරනවා කියලා හිතන්නකෝ. ඔයාලා ගොඩ නැගෙන කාලේ ඔයාලා ගොයම් ගහ වගේ කෙලින් ඉන්න. හැබැයි ගොයම් ගහ කෙලින් හිටියට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. වැස්සක් ආවහම වැස්ස දරාගෙන ඉන්නව මිසක් වැස්සට අභියෝග කරන්නේ නැහැ. එහෙනම් ඔයාලා මුල් කාලෙදී ගොඩ නැගෙන කාලෙදී ශක්තිමත් වෙන කාලෙදී ඔයාලා මොකද කරන්නේ? ඒව දරා ගන්න පුරුදු වෙන්න. එන්න පීඩන, ගැරහුම් හැම එකක්ම දරාගෙන ඔයාලගේ වැඩෙන්න. ඒවට අහුම්කම් දෙන්න යන්න එපා. ඒවට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. හැබැයි ටික කාලයකට පස්සේ අස්වැන්න ලැබෙනවනේ. එතකොට ගොයම් ගහ දැකලා තියෙනවද මොකද වෙන්නේ? අර ඵලයත් එක්ක නැමෙනවනේ. එතකොට වහින්නේ නැද්ද? එතකොට තරජනෙන්නේ නැද්ද? එනවා. හැබැයි මේ වෙලාවට මොකද වෙන්නේ? ඒත් ප්‍රතිචාර දක්වන්න එපා. එතකොට නිහතමානී වෙන්න. හැදෙනකොට දරා ගන්න හැදුනට පස්සේ ඵල දරද්දී නිහතමානී වෙන්න.